අන්න ඉතින් අද වීඩියෝ එකෙන් මම අරන් ඉන්නේ පුංචි ගමක පිහිටි පුංචි පන්සලක් ගැන. ඉතින් මම ඉපදුන ගම තමයි බෝගමුව කියන්නේ. ඒ සුන්දර ගම්මානයේ පිහිටි පුංචි විහාරස්ථානය තමයි ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානය කියන්නේ. ඉතින් පිවිසුන්දරට ඇතුළු වෙනවත් සමගම මේ වගේ දර්ශනයක් තමයි මේ පන්සලේ අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි කියපු දවස නම් විහාරයේහි දොරටු වහලා දාලායි තිබුණේ. මං කොහොම කිව්වත් මේ පන්සලේ ලස්සන විඳින්න නම් දකින්න නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ පන්සලට එන්නම ඕනේ. ඉතින් බෝධීන් වහන්සේ තමයි ඊළඟට ඔයාලට මම පෙන්වන්න හදන්නේ. මේ තියෙන්නේ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේ. මේ පන්සලේ ලස්සන ගැන කියන්න මම චුට්ටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මේ විදිහට අරන් එකතු කළේ. ඉතින් දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ අපේ විහාරස්ථානයේ පිහිටි වෙහෙර වහන්සේ. ඉතින් මේ දෙන්නේ අපේ මේ බෝගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ පිහිටි වෙහෙර වහන්සේ. මෑත කාලීනව නම් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු වෙලා නැති පාටක් තමයි මට නම් දැක ගන්න ලැබුණේ. ඒ කෙසේද මේ සුදර්ශනාරාම විහාරස්ථානය කියන්නේ හිත නිවන භාවනාව. මම කියනවට වඩා ලේසි අහලම ඇවිල්ලා එහෙම දැකලා මේ විඳින්න පුළුවන් හැඟීම විඳලා හිත පිරිසිදු කරගත්තා. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. මම ශිෂු.